Hi everyone කොහොමද ඔයාලා හැමෝම හොඳින් සතුටින් ඇති කියලා හිතනවා. ඔන්න මම අදත් ලස්සන වීඩියෝ එකක් අරගෙන ආවා. ඔයාලා දැන් දන්නව ඇතිනේ මම මේ කොහෙද යන්නේ කියලා. ඔව්. මම යන්නේ බබත් එක්ක මගේ ගෙදර. ඉතින් අවුරුද්දට කලින් තමයි මම මේ යන්නේ. ඒකට හේතුව බබාට අවුරුද්දෙන් පස්සේ ස්කූල් පටන් ගන්න තිබ්බ හින්දා මම මේ පාර ෆස්ට් ටයිම් මැරි කරාට පස්සේ එක්ක අපි හැමදාම ගියේ අවුරුද්ද දවසේ එහෙම නැත්නම් 15 වෙනිදා තමයි ගෙදර ගියේ. හැබැයි මේ පාර මම අවුරුද්දට කලින් ගිහින් එන්න ගියා. මම ඉතින් කියන්නම්කෝ අවුරුද්දට කලින් ගියාට පස්සේ මොකද උනේ කියලා. විශේෂයෙන් ඉතින් මේ වීඩියෝස් වල ඉතින් ගොඩක් වෙලාට තියෙන්නේ ගෙදර ගිහිල්ලා මම කන කෑම බීම ගැන තමයි. මොකද ඉතින් ඔයාලා හැමෝම වගේ ඉතින් මමත් ආසයි ගෙදර ගියාම අම්මා හදලා දෙන කෑම කන්න. ඉතින් වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. එදා මට ගෙදර යන දවසේ බැංක් එකකින් වැඩක් කරගන්න තිබුණා. ඉතින් මම බැංක් එකට ගිහලා වැඩෙත් කරගෙන යාළුවා එනකන් ඉඳලා ඊට පස්සේ ඔන්න අම්මට කියන්න අමතක වුණානේ. මගේ යාළුවා එයාගේ බබයිත් එදා අපේ ගෙදර යන්න ආවා. මොකද මගේ යාළුවා ගොඩක් ආසයි අපේ ගෙදර යන්න. ඉතින් මේ පාර මම කිව්වා ඉතින් යන හින්දා යමුද කියලා. ඔහම එයා කිව්වා හරි යමු මාත් එන්නම් කියලා. ඔන්න ඉතින් ඒ දෙන්නයි මමයි බබයි අපි 4 දෙනා දැන් බණ්ඩාරවැලින් බදුල්ලට තමයි යන ගමන් ඉන්නේ. දැන් ඔය අපි බදුල්ලෙන් බැහැලා බිබිල බස් එක නැගලා තමයි ඉන්නේ. ඔන්න ඉතින් කාලේ රස කෑමක් හම්බුණා. බස් එක කියලා බැලුවේ නෑ ඉතින් අරගෙන කෑවා. මට කියන්න අමතක වුණානේ මගේ වොයිස් එක කලින් වීඩියෝ එකේ කිව්වටත් වැඩිය දැන් සෑහෙන්න වෙනස් වෙලා ඔයාලට ඇහෙන මැත්තේ. ඒකට සෝරි මොකද ඉතින් මගේ අසනීප තත්ත්වය ඉතින් තවත් වැඩි වුණා. වෙනදට නම් ඉතින් බබා බස් එකට නැගගන්නම වගේ නිදා ගන්නවා. අද ඉතින් හිෂ්මක් ඊට පින්න දෙන්නත් එක්ක කතා කර කර ඇවිල්ලා උන් ඉතින් මහන්සි වෙලා මම හිතන්නේ පස්සරත් පහු කරාට පස්සේ තමයි දෙන්නම නිදාගත්තේ. දැන් නම් උන් ඉතින් අපි ටවුන් එකත් කිට්ටු කරලාම වගේ ඇවිල්ලා ඉන්නේ. ඉන්නකො මම පෙන්නන්න මගේ ඉස්කෝලේ. ඔය තියෙන්නේ මම අවුරුදු 13ක් ඉස්කෝලේ ගියේ මගේ ඉස්කෝලේ. මෙතනින් ඉතින් යනකොට හැමදාම ඉතින් ආසාවෙන් ඒ ලස්සන මතක කරගෙන බලාගෙන ඉතින් යනවා. මේ තියෙන්නේ මගේ හෝම් ටවුන් එක. දැන් ඔන්න පුංචි ඇවිල්ලා අපිව එක්කගෙන යන්න. දැන් ඉතින් අපි යන්න කියලා හදන්නේ. යාළුවට ඕනි කිව්වා ඉතින් අයිස්ක්‍රීම් එකක් ගන්න. ඊට පස්සේ ඉතින් අපි
ෆුඩ් සිටි එකට ගියා අයිස්ක්‍රීම් ගන්න. අයිස්ක්‍රීම් ගන්න ෆුඩ් සිටියට ගියාම කවුද බලන්නකෝ අයිස්ක්‍රීම් කන්නේ? ඔන්න ඉතින් දැන් අපි සිය තාත්තා කඩේ ළඟට ඇවිල්ලා ඉන්නේ. ඔන්න ඉතින් බලන්නකො සිය තාත්තා බලාගෙන ඉන්නවා අපි එනකන්. එයාලා ඉතින් හැමදාම එහෙම තමයි. බබා ඉතින් බබා අයිස්ක්‍රීම් එක කන ගමන් යාවයාගේ අතේ අයිස්ක්‍රීම් ගෑවිලා මම කොටින් සිය තාත්තා අල්ලන්න එපා අත සෝදගෙන අල්ලන්න කියලා. ඒ නිසා තමයි ඉතින් එයා ඔය දුවන්නේ මේ අත සෝද ගන්න ඕනි කියලා මුලින්ම. මේ එයාටත් ඉතින් හරිම සතුටුයි. හිෂ්මක්කිටත් ඉතින් හරිම සතුටුයි. මං ඉතින් ඔය කිව්වා සිය තාත්තා ටිකක් මහත් වෙලා කියලා. පුංචි ඉතින් දැන් ඔය කියන්නේ ඔව් සිය තාත්තා ඉතින් දැන් ටිකක් මහත් වෙලා තමයි කියලා. ඔන්න ඉතින් අක්කී නංගී නම් එළියට ඇවිල්ලා දැම්මම වැඩ පටන්ගෙන. ගේ ඉස්සරහම තියෙනවා ජම්බු ගහක්. ඉතින් ඒකේ ගෙඩි වැටලා තිබිලා තමයි ඔය බබා ඇහිඳගෙන ඉන්නේ. එයා ඉතින් දන්නේ නැහැනේ ඉතින් දැන් බිම වැටිච්ච ඒවා හොඳද නරකද කියලා. මම කිව්වා ඉතින් ඒවා කන්න එපා. මම ඔයාලට ජම්බු කඩලා දෙන්නම් කියලා බලන්නු ඉතින් එයා කරන වැඩේ. එයා දැන් ඔය ඒ ජම්බු ගෙඩිය හිටවනවා කියලා තමයි වලක්කාරන්නේ. එයාලට ඉතින් තේරෙන විදිහ තමයි ඉතින් චූටි බබාලානේ. සිය තාත්තලාගේ වත්තේ විශේෂයෙන් කියන්න ඕනේ ඉතින් අත්තම්ම තමයි ඉතින් මේවා හැම එකක්ම වගේ හිටවන්නේ. අත්තම්ම ඉතින් වත්තේ හැම පළතුරක්ම වගේ හිටවලා තියෙන්නේ. මේ දවස්වල නම් ඉතින් ගොඩක් පළතුරු අඩුයි. මං ඉතින් තියෙන දවස්වලට පෙන්නන්නම්කෝ. වත්ත පුරාවට මෙදී ලොකුවටම තියෙන රඹුටන් තමයි. දෙන්නම වොෂ් දාලා කෑම කන්න දීලා දැන් මේ මම යාළුවයි කන්න තමයි හදන්නේ.
කෑම කාලා අපි ටිකක් වෙලා ඉඳලා කියන්න අමතකුණානේ මේ හවස හොඳටම වැස්සා. ඉතින් ඒ වැස්සටත් ඉතින් අපි ගෙදරටම වෙලා ඉඳලා ඔන්න හවස් වෙලා ආයෙත් සිය තාත්තා බලන්න කඩේට ආවා. හවස ඉතින් කඩේ ඉඳලා ඇවිල්ලා ටිකක් වෙලා යනකොට ඉතින් අපිට කරන්ට් එකත් ගියා. දැන් ඉතින් මේ දෙන්න මේ කතන්දර කී ඉන්නවා. එයාලා ඉතින් හද ලස්සන කතා කියනවා. ඊට පස්සේ ඉතින් අපි ඒවත් ආගෙන ඉඳලා කොහොම හරි ටිකක් වෙලා යනකොට කරන්ට් ආවා. ඊට පස්සේ ඉතින් රැට කාලා නිදාගන්න තමයි තියෙන්නේ. ඔන්න ඉතින් දැන් වීඩියෝ එකේ එන්ඩ් එකටත් ඇවිල්ලා ඉන්නේ. මේ දවස් ඉතින් මෙහෙම තමයි ගෙවුනේ. තවත් ලස්සන අපි බබාලත් එක්ක ගිය තැනක් ගැන ලස්සන වීඩියෝස් වගේක් එන්න තියෙනවා. ඒවත් එක්කත් ඉතින් ඉස්සරහට එකතු වෙලා ඉන්න. අදට ගිහින් එන්න.